හෙලෝ ඉතින් මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම අයිබෝවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ක්‍රිස්ටල් කියන ජෙම්ස්ටෝන් එක ගැන. ඉතින් මේ තියෙන්නේ ක්‍රිස්ටල් කියන ජෙම්ස්ටෝන් එක. ඉතින් මේක ක්‍රිස්ටල් මැනික් කලක්. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නෙකුත් ඇති මේ ක්‍රිස්ටල් කියන මැනික් අපිට ජෙම් මාකට් එකක විකුණන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ක්‍රිස්ටල් කියන ජෙම්ස්ටෝන් එක නම් අපිට විකුණන්න බෑ. මොකද මේකට නම් මිලක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම පතල කර්මාන්තයෙන් අපිට හම්බ වෙන ලස්සන තවත් ජෙම්ස්ටෝන් එකක් තමයි ක්‍රිස්ටල් කියන ජෙම්ස්ටෝන් එක. ඉතින් මේක බහුල වශයෙන්ම නම් දක්නට ලැබෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි ඉතින් දක්නට ලැබෙන්නේ. ඉතින් විවිධාකාරයේ ක්‍රිස්ටල් වර්ග හම්බ වෙනවා. ඉතින් තවත් ලස්සන ක්‍රිස්ටල් ගලක්. ඉතින් මේක ඇතුලේ තියෙනවා මිනිරම් පටියකුත් මේ තියෙන මිනිරම් පටිය මේ වලට ගල ඇතුලෙන් දිලිසිලා පේන්නේ මිනිරම් පටියක් තමයි මේ ගල ඇතුලේ තියෙන්නේ. මේ ක්‍රිස්ටල් ගල ඇතුලේ තියෙන්නේ මිනිරම් පටියක්. ඉතින් මේ ක්‍රිස්ටල් කියන මේ જાතිය නම් ලොකු මිලක් යන්නේ නැහැ. ඉතින් මේකෙන් ජෙම් මාකට් එකේ විකුණ ගන්න හරි අමාරු ජෙම් ස්ටෝන් එකක්. ඉතින් ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි. ඉතින් විසිතුරු නිර්මාණ වලට ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් ක්‍රිස්ටල් කියන ජෙම් ස්ටෝන් එක පාවිච්චි වෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් පළක් කෑ ලස්සනට එකතු කරනවා. ඉතින් පළක් කෑ ගාව තියෙනවා, පළක් කෑ ගාව නැහැ, පළක් කෑ දැකලා තියෙනවා, පළක් කෑ දැකලත් නැහැ මේ ජෙම් ස්ටෝන් එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ක්‍රිස්ටල්. ඉතින් මේවා විකුණන්න නම් බෑ. ඒ වුණාට හරිම ලස්සනයි මේ ක්‍රිස්ටල් කලක් තමයි මේ තියෙන්නේ. ඉතින් තව පුංචි ක්‍රිස්ටල් එකකුත් තියෙනවා මං ගාව මේ. මෙතන පුංචි ක්‍රිස්ටල් ගලක් තියෙනවා අපි ගාව. ඉතින් ඒකත් බලමු. ඉතින් මේකත් ක්‍රිස්ටල් තමයි මේ. මේකත් ක්‍රිස්ටල් ගලක්. ඉතින් මේ තුනම ක්‍රිස්ටල් විදිහට තමයි හඳුන්වන්නේ ක්‍රිස්ටල් මැනික්. ඉතින් අපි මැනික් කිව්වට ක්‍රිස්ටල් මේවා සාමාන්‍යයෙන් මැනික් කලක් තමයි. උනාට විකුණන්න නම් බෑ ක්‍රිස්ටල් කියන මැනික් වර්ගය. ඉතින් මේ අපිට ඉතින් පතල කර්මාන්තයේදී එක සයිස් එකේ එක වර්ගයේ ඉතින් ක්‍රිස්ටල් වර්ග හම්බ වෙනවා. ඉතින් ඒ අතර මට හම්බෙච්ච ක්‍රිස්ටල් එකක් තමයි ඔයාලට මේ පෙන්වන්න ඕනේ කියලා හිතලා මට ඉතින් පෙන්වන්න හිතුණා. ඉතින් ඔයාලට මේ ක්‍රිස්ටල් ගල පේනවනේ හරිම ලස්සන ක්‍රිස්ටල් එකක් මෙන්න මේක. ඉතින් මේ වගේ පැහැදිලි ක්‍රිස්ටල් හම්බ වෙනවා, පැහැදිලි ක්‍රිස්ටල් හම්බ වෙනවා. ඉතින් මේ වගේ ක්‍රිස්ටල් එකක් හම්බෙච්ච ගමන් බලක් ඇය හිතනවා මැනික් කියලා. ඉතින් මේක මැනික් කලක් තමයි ජෙම් ස්ටෝන් එකක් වුණාට ඉතින් විකුණන්න බෑ ක්‍රිස්ටල් කියන ජෙම් ස්ටෝන් එක අපිට. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.